friends. ඔන්න ඉතින් අද තමයි අපේ third year එකේ final exam එක ඉවරුනේ. ඉතින් අද ඔන්න relax එකේ ඉන්නවා අපි හැමෝටම exam ඉවර නැහැ. අපිට exam ඉවරයි හැබැයි. ඉතින් මේ දවස් ටිකේ කොහොමද මගේ life එක ගත කරේ කියලා අද මම ඔයාලත් එක්ක share කරගන්නවා. මුලින්ම මම කරේ හොස්ටල් එකට ඇවිල්ලා මගේ තැන දැන් මේ දවස්වල පාඩම් කරපු නිසා නෝට්ස් ඔක්කොම කවලම් වෙලා තියෙන්නේ මේ පේනවනේ තියෙන විදිය. ඉතින් ඊට පස්සේ මම මුලින්ම කරේ මේ දේවල් ඔක්කොම පිළිවෙලට හැදුවා. හදලා ඉවර වෙලා රූම් එක ක්ලීන් කරා. ඊට පස්සේ මම මෙන්න මේ පොඩි ට්‍රීට්මන්ට් එකක් කරන්න යන්නේ. ඉතින් මේ දවස්වල එක්සෑම් ස්ට්‍රෙස් එකත් එක්ක බලන්නකො මූණ පුරාම පිම්පල්ස් ඇවිල්ලා. ඉතින් මම පොඩි ට්‍රීට්මන්ට් එකක් කරන්න තමයි හදන්නේ පිම්පල්ස් වලට. මේ මෙතන තියෙන්නේ මේ අපේ හොස්ටල් එකෙන් එළිය. ලස්සනට පේනවා පොඩක් අද අවු අඩුයි ඒ නිසා. හරි ඊට පස්සේ අපි බලමු මම මොකද්ද මූණට කරන්න හදන්නේ කියලා. මේකට ඕනි කරන්නේ ටිෂු ඕනි, කෝපි කුඩු ඕනි, ජෙලටින් ඕනි. ඊට පස්සේ ඔයාලා මොකක් හරි මික්ස් කරගන්න පුළුවන් භාජනයක් අරගෙන ඒකට ජෙලටින් ටිකකුයි ඒකට කෝපි කුඩුයි දාලා ඒකට වතුර දියාරු විදියට දාලා මික්ස් කරගන්න. ඇත්තටම මේ මම හොස්ටල් ඉන්න නිසා මට ලොකු භාජන නැහැ. මම පොඩි කප් එකකට තමයි මේක හදාගන්නේ. හොඳට මික්ස් කරන්න ඕනි. මේක අර මූණේ ගාන්න පුළුවන් විදියට ගන්නට නැතුව සාමාන්‍යයෙන් වතුර එක වගේ හැදෙන්න ගන්න. මෙන්න මේ විදියට වතුර ටිකක් එකතු කරලා ඔයාලට තේරෙනවනේ සාමාන්‍යයෙන් දියාරු විදියට මික්ස් කරගන්න. මේකේ තියෙනවා කවලම් කරගත්තු මිශ්‍රණේ. මේක මේ මුණ හැමතැනම ගාන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් බ්ලැක් හෙඩ්ස් වගේ ඒවා අයින් වෙන තමයි ගාන්නේ. මේ නහය දෙපැත්තේ එහෙම හොඳට ගාන්න ඕනි. ඔයාලගේ බ්ලැක් හෙඩ්ස් වැඩිපුර හැදෙන තැන්වල ගාන්න. මෙහෙම මුණ හොඳට ගා ගන්න මේක. මුණේ රෝම එහෙම ගොඩක් තියෙනවා නම් ඒ තැන්වල වැඩි ගාන්න එපා. මේක මේ ගලවද්දි අපහසුයි. ඊට පස්සේ මේ මිශ්‍රණය මෙහෙම ගා ගන්නවා. මේ වැඩේට ඊට පස්සේ තව ඕනි කරනවා ටිෂු එකක්. මෙන්න. ඒක අරගෙන මේ පොඩි කෑල්ලක් වගේ මෙහෙම අරගෙන ඊපස්සේ මෙහෙම අලවන්න ඕනි. මෙහෙම හොඳට ගාලා තනින් තන මේ ටිෂු එක මම මේක කලින් ඉරා ගන්න බැරුණා. ඒ නිසා මේක මේ වෙනවා. මෙහෙම තනින් තනින් අලවලා ඒක උඩිනුත් ගාන්න. කිමේ අතේ යලනවා ටිෂු එක මේ නිසා ටිකක් අපහසුයි. හොඳට ගාන්නකො. ගාලා ටිෂු එක ගාන්න කඩා ගන්න. ටිෂු එක මේ ගාන්ට ගත්තේ නැත්නම් මේක මුණේ අලවන්න අපහසුයි. මාත් මේ පළවෙනි වතාවට තමයි කරන්නේ මේක. ඒ නිසා පොඩ්ඩක් මේ මට මේක කරගන්න වැඩිය තේරෙන්නේ නැහැ. මේ වගේ ටිෂු එක අලවන්න කොහොම හරි ඔයාලගේ පිම්පල්ස්, බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වැඩිපුර තියෙන තැන්වල. මේ පොඩි පොඩි කෑලි අරගෙන මේක මේ ටිෂු එක අලවන්නේ ඇත්තටම මේක ඝන වෙනවා. මේකේ තියෙන්නේ ජෙලටිනුයි කෝපි කුඩුයි වතුරයි දාලා මික්ස් කරලා තමයි තියෙන්නේ. ඒ නිසා මේ ජෙලටින් එක ඝන වෙනවා. මේක අපිට අගන්න පුළුවන් වැඩි කොටස්. ඇහිපැන් වල ගන්න එපා. ඇහිපැන් වල ගෑවොත් එහෙම මේ ගලවද්දි අමාරුයි. මගේ මෙන්න මේ වගේ තමයි වැඩිපුරම පිම්පල්ස් තියෙන්නේ. මම මේ තැන්වල ටිකක් වැඩිපුර මේ විදිහට මේව කරගත්තා. මුළු මූණෙම ගන්න යන්නේ නැහැ. අපහසු වෙයි කියලා හිතනවා ගලවද්දි. ඉතින් මේ විදිහට මෙහෙම ගාලා ටිකක් වෙලා ඉන්න මේක මේ ඝන වෙනකම් මූණේ සාමාන්‍යයෙන් විනාඩි 15ක් වගේ හිටියාම ඇති. ඔන්න දැන් මේ විදිහට තමයි මූණ එන්නේ. මේ පොඩක් hina යනවා මට මේක. ඔන්න ඉතින් විනාඩි 15කට විතර පස්සේ මේ විදියට මූණ එනවා. ඊට පස්සේ මේක මේ එහෙම හිට ගලවන්න. ටිෂු එක තියෙන නිසා මේක ගලවන්න ලේසියි. පොඩ ටිෂු එක ඇල්ල වගේ තියෙන්නේ. මේක හොඳටම ගල් වෙනවා එකයි මම කිව්වේ. මේ වගේ කෑලි ගලවන්න පුළුවන්. මේ වගේ මෙහෙම ගලවලා අයින් කරන්න. එහෙම ගලවලා අයින් කරලා ඉවර වෙලා මූණ ක්ලීන් කරගන්න පුළුවන්. මම මේකේ මේ ඔක්කොම මේ වගේ අතට ගලවන්න පුළුවන්.
එතකොට අර තියෙන මේ බ්ලැක් හෙඩ්ස් එහෙම ගැලවිලා එනවා මේකත් එක්ක. මොකද මේක අර මූණට ගන්නට හොඳට අල්ලන නිසා. හයි. ඔන්න ඉතින් මම මූණ සෝදලා හොඳට ක්ලීන් කරගත්තා. ඊට පස්සේ හොඳ පිරිසිදු ලේන්සුවක් අරගෙන මූණ හොඳට පියදාන්න. ඔන්න ඊට පස්සේ මුණ ක්ලියර් කරගත්තට පස්සේ මම ඔයාලට ළඟට කරලා මුණ පෙන්නනවා. මේ බලන්න මේ පිම්පල්ස් නම් ඒ විදිහටම තියෙනවා. හැබැයි මේ නහය උඩ තිබිච්ච මේ බ්ලැක් හෙඩ්ස් එහෙම ඔක්කොම රිමූව් වෙනවා අර මිශ්‍රණයට. ඉතින් ඔයාලත් කරලා බලන්න. මුණට හොඳ ක්ලියර් එකක් එනවා. ඒ විදිහට මේ කරාට පස්සේ මේක පහසුවෙන්ම කරගන්න පුළුවන් ඔයාලට හොයාගන්න පුළුවන් බඩුනේ. ඒ නිසා කරලා බලන්න. මුණේ තියෙන තෙල් ගතිය එහෙමත් හොඳට අයින් වෙලා හොඳ ක්ලියර් පෙනුමක් එනවා මුණට. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම බයි බයි.